අපි ඉන්නේ දැනුම කේන්ද්‍ර කරගත් ලෝකයක දැනුම හඹා යන ලෝකයක සනුති. ඉතින් එහෙම ලෝකෙක අපිට තියෙන දැනුම මොකක්ද කියලා විටින්විට මැන බලන්නත් අපිට ඕනි වෙනවා. හැබැයි මේක හැමතිස්සෙම කරන්න බෑ. මේකට යම් පදනමක් තියෙන්න ඕනේ කොහොමද මේ දැනුම මිනුම අපි මැනලා බලන්නේ කියලා. ඉතින් මේ පිළිබඳව කොළඹ රාජකීය විද්‍යාලය රාජකීය වැඩක් ආරම්භ කරලා තියෙනවා. අපි කියන්න හදන්නේ මේ 35 වන Blue and Gold quiz competition එක පිළිබඳව. ඉතින් මේ දැනුම මිනුම තරඟාවලිය පවත්වන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම්. අද අපි ඒ පිළිබඳව තමයි මේ අවසන් නඩු හොරාවේ ඔබත් එක්ක කතා බහ කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරන්න අපේ මැදිරිය අපිත් එක්ක එකතු වෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන මහතා අයිබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. අයිබෝවන්. ඒ වගේම රාජකීය විද්‍යාලයේ දැනුම විනුම සංගමයේ සභාපති විරුල ලියනගේ අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝවන්. හොඳයි විදුහල්පතිතුමනි දැන් ඔබතුමල්ලා මේ අදయ్య කරන වැඩක් නෙවෙයි මේක 35 වෙනි වතාවට තමයි මේ කටයුත්ත මේ සංවිධානය වෙන්නේ Blue and Gold quiz තරගාවලිය. එතකොට දැන් ඔබතුමල්ලා විශාල පාසල් ප්‍රමාණයකටත් මම හිතන්නේ ආරාධනා කළා තියෙනවා පාසල් 60ක් මම නිවැරදි නම්. දැන් ඇත්තටම මේ දැනුම් මිනුම තරගාවලියට මේ ආරාධිත පාසල් සහභාගී වෙන්න ඕනි ඇයි ඇත්තටම? හොඳ ප්‍රශ්නයක්. Blue and Gold quiz කියලා කියන්නේ ලංකාවේ පැරණිතම ඒ වගේම වැඩිම පාසල් සංඛ්‍යාවක් සහභාගී වෙන අතිවිශාල වැඩසටහනක්. ඒ සඳහා හොඳ ඉතිහාසයක් තියෙනවා 1980ටත් ඈත මේ සංගමයේ අවුරුදු 50කට 49ක් වෙනවා ලබන අවුරුදු 50 සමරනවා. ඒ තරම් පැරණි අතීතයක් තියෙන්නේ. මේ වැඩසටහන පාසල් අතර සුවිශේෂී වැඩසටහන වෙන්නේ ඒ පවත්වන ආකාරය ඒකෙදී අපි පාවිච්චි කරන තාක්ෂණය කොහොමද දරුවන් මේ සඳහා යොමු කරගන්නේ මේ දරුවන් අතර දැනුම කොහොමද අපි බෙදා දෙන්නේ මේ තරඟාවලියක් පමණක් නෙවෙයි ඉතින් එහාට ගිහපු ලොකු කර්තව්‍යයන් ගොඩක එකතුවක් තමයි Blue and Gold quiz කියලා කියන්නේ. ඉතින් මේ සදා සහභාගී වෙලා ඔබට පුළුවන් ඒ තියෙන සුවිශේෂ අත්විඳින්න. ඒ වගේම දැන් විරුලකින් මම අහන්නම් මේ ප්‍රශ්නේ මේ දැන් 35 වන Blue and Gold quiz competition එක තමයි දැන් පැවැත්වෙන්නේ නියමිතව තියෙන්නේ. ඉතින් 1991 වර්ෂයේ තමයි මම හිතන්නේ මේක ආරම්භ වුණේ. ඉතින් අපි ඒ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. දැන් මෙතන විශේෂ දෙයක් තමයි 35 වෙනි කියන්නේ මේක 35 වසරක් මුළුල්ලේ නොනවත්වා පැවතුන Blue and Gold quiz එක. ඉතින් මීට කලින් 1980 ගණන් වල වුණත් රාජකීය විද්‍යාලීය දැනුම් මිනුම සංගමය විසින් අන්තර් පාඨශාලීය දැනුම් මිනුම තරඟයක් ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් මේ සැරේ තියෙන්නේ 35 වෙනි වතාවට නොනවත්වා පැවතුන Blue and Gold quiz එක. ඉතින් මේ අවුරුදු 35 මුළුල්ලේ විශාල පාසල් සංඛ්‍යාවක් සහභාගී කරගෙන Blue and Gold quiz එක සෑම වසරකම පැවැත්වී තිබෙනවා. ඉතින් Blue and Gold quiz එකේ ඇති තවත් එක්තරා විශේෂත්වයක් තමයි ඒ පැවැත් වූ සෑම වසරකම සමරුවක් පළ කරලා තිබෙනවා. ඉතින් මාත් සමග තිබෙනවා විවිධ වසරයන්හි පළ කරන ලද සමරු Blue and Gold quiz එකේ. ඉතින් ලංකාවේ මේ වන විට පාසලකින් සංවිධානය කරන ලද සෑම වසරකම සමරුවක් පළ කරන ලද මේ වගේ ඉතාමත් හොඳ ඉතිහාසයක් ඇති එකම අන්තර් පාඨශාලීය දැනුම් මිනුම තරඟාවලිය තමයි Blue and Gold quiz එක කියන්නේ. එතකොට දැන් මේ Blue and Gold competition එක quiz competition එක සංවිධානය කරන්නේ රාජකීය විද්‍යාලයේ දැනුම වෙනම සංගමය. එතකොට දැන් මේ 35 වෙනි වසරට සංවිධානය කරන එක ගැන අපි ඒ ජයග්‍රහණ ගැන ඉදිරියේදී අපිට කතා කරන්න පුළුවන්. දැන් මීට කලින් තිබ්බ competitions වල ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඊට අමතරව දැනුම වෙනම සංගමයේ ලබාගෙන තියෙන ජයග්‍රහණ මොනවාද? ඒ ගැනත් අපි කතා කරමු. ඔව්. මේ වන විට 2025 වසරේදී රාජකීය විද්‍යාලීය දැනුම් මිනුම සංගමය දැනුම් මිනුම තරඟ 14කට සහභාගී වී තිබෙනවා. එම 14න් තරඟ 8ක ශූරතාවය ලබාගෙන තිබෙනවා. තරඟ 3ක අනුශූරතාවය මෙන්ම තවත් තරඟ 3ක තෙවන ස්ථානය ලබාගෙන තිබෙනවා. ඉතින් එහි ඇති එක්තරා විශේෂත්වයක් වන්නේ කිසිදු තරඟයක පළමු ස්ථාන 3න් පිටත කිසිදු ස්ථානයක් අපේ දැනුම් මිනුම සංගමය ලබාගෙන නැහැ. එමෙන්ම මීට පෙර වසරයන්හි ජයග්‍රහණ ගත්තත් ශ්‍රී ලංකාවේ පැවැත්වී තිබෙන දැනුම් මිනුම තරඟ වලින් අති බහුතරයක් රාජකීය විද්‍යාලය ජයග්‍රහණය කර තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් SL Masterminds නැමැති දැනුම් මිනුම තරඟ 7න් 6ක් රාජකීය විද්‍යාලයේ දැනුම් මිනුම සංගමයේ ජයග්‍රහණය කර තිබෙනවා. එමෙන්ම TMC Wisdom Quiz නැමැති quiz එකේ තරඟ 17න් 14ක් ජයග්‍රහණය කර තිබෙනවා. එමෙන්ම ඉතාමත්
විශාල ගණේ දැනුමින්ම තරඟ පවා රාජකීය විද්‍යාලයේ දැනුමින්ම සංගමයේ ජයග්‍රහණය කර තිබෙනවා. උදාහරණයක් වශයෙන් ටෝකියෝ සිමෙන්ට් ක්විස් එක නැමැති දැනුමින්ම තරඟාවලිය 2014 වසරේදී රාජකීය විද්‍යාලයේ දැනුමින්ම සංගමයේ ජයග්‍රහණය කරනවා. එහිදී ලක්ෂ 10ක් වැනි විශාල තාග මුදලක් වුණත් අපිට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. හොඳයි විදුහල්පතිතුමනි මේ දැන් සාමාන්‍යයෙන් පාසල්වල අපි දකිනවා කලා සංගම් තියෙනවා, විද්‍යා සංගම් තියෙනවා, ඊළඟට විවාද කණ්ඩායම් තියෙනවා, ජනමාධ්‍ය කව තියෙනවා. හැබැයි මේ දැනුම මිනුම සංගම් කියනවා මට හිතෙනවා සාපේක්ෂව පාසල්වල ටිකක් විතර අඩුයි. එතකොට දැන් මේ රාජකීය විද්‍යාලෙත් තියෙන අනෙකුත් මේ සංගම් එක්ක දැනුම මිනුම සංගමයේ විශේෂ වෙන්නේ ඇයි? ඔව් රාජකීය විද්‍යාලයේ සංගම් තියෙනවා දල වශයෙන් ගත්තම 54ක් තියෙනවා. සමිති සමාගම් විදියට සංගම් තියෙනවා 54ක්. මේ හැම සංගමයක්ම සුවිශේෂයි. ඒට අනන්‍ය වූ වැඩසටහන් අති විශාල සංඛ්‍යාවක් වසර පුරා අඛණ්ඩව දියත් වෙන. ඒ අතර ගත්තම දැනුම මිනුම සංගමය ගත්තම ඒ අපේ සංගම අතර පැරණිතම සහ ලංකාවේ වැඩිම පාසල් ගණනක් සම්බන්ධ කරගෙන තරඟ පවත්වන සුවිශේෂී සංගමයක්. ඒක තමයි සුවිශේෂීම ලක්ෂණය. මේ 54 අතර වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කරලා තියෙන්නේ. උදාහරණ විදිහට ගත්තාම දැන් මේ පුතා කිව්වා වගේ මේ වසරේ සහභාගී වෙච්ච තරඟ වලින් හැම තරඟයකම 1 2 3 යන ස්ථාන වලින් පිටතට ගිහිල්ලා නැහැ. අඛණ්ඩව ජයග්‍රහණ වාර්තා කරමින් පාසලට කීර්තියක් අභිමානයක් එක් කරමින් දරුවන්ගේ දක්ෂතාවයන්ටද ස්ථානයක් ලබා දෙන සංගමයක් විදිහට මේ Blue and Gold quiz මෙහෙවන දැනුමින්ම සංගමය කියන එක සුවිශේෂයි. හොඳයි විරුලගෙන් මට අහන්න හිතනවා මෙහෙම දෙයක්. දැන් ඔබ දැනුම් මිනුම සංගමේ සභාපතිනේ. ඒතර මේ දැනුම් මිනුම සංගමේ සමාජිකයන් කීයක් විතර ඉන්නවද? සාමාන්‍ය පාසලේ මොන ශ්‍රේණිවල දරුවන්ද මේ සමාජිකත්වයේ දරන්නේ? ඔව් සමාජිකයන් මේ වන විට අපේ දැනුම් මිනුම සංගමේ 100කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. පාසලේ 4 වසරේ සිට 13 වසර දක්වා ඕනෑම සමාජිකයෙකුට මෙහි සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ සෑම වසරකම ක්විස් ටීම් සිලෙක්ෂන් කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි අපේ දැනුම මිනුම කණ්ඩායමට අපි තෝරාපත් කරගන්නේ. ඉතින් අපේ දැනුම මිනුම කණ්ඩායමුත් දෙකක් තියෙනවා. එකක් තමයි ජූනියර් ක්විස් ටීම් එක, අනිත් එක සීනියර් ක්විස් ටීම් එක. ජූනියර් ක්විස් ටීම් එකට 9 වසර තෙක් ඕනෑම සිසුවෙකුට සහභාගී වන්නට පුළුවන්. සීනියර් ක්විස් ටීම් එකට 13 වසර තෙක් ඕනෑම සිසුවෙකුට සහභාගී වන්න පුළුවන්. විරල මේ මට හිතුණා අහන්න දැන් ඔබ සභාපති මේ සංගමේ දැන් ක්විස් එකට මේ ක්විස් කම්පිටිෂන් එකට කොයි වගේ සහයෝගයක්ද තියෙන්නේ සමාජිකයන්ගෙන් කොයි විදිහේ සූදානමක්ද දැන් කම්පිටිෂන් එකට තියෙන්නේ ළමයින්ගේ? ඔව් දැන් ක්විස් එකකට අපි දැන් යන්න කලින් සාමාන්‍යයෙන් අපේ ක්විස් ටීම් එකම එකතු වෙලා ප්‍රැක්ටිස් සෙෂන්ස් ඕගනයිස් කරගන්නවා. ඉතින් අපි ඉස්කෝලෙන් පස්සේ හවස් වරුවේ ඉස්කෝලේ ඉඳලා ක්විස් ටීම් ප්‍රැක්ටිසස් කරනවා. ඒ වෙද්දී ඉතින් හැම සමාජිකයෙක්ම ප්‍රශ්න යම්කිසි ප්‍රමාණයක් හදාගෙන ඉන්න ඕනේ. දැන් ක්විසින් වල වට 5ක් තියෙනවා. ඒ වට පහෙන් තමන් සාමාන්‍යයෙන් ක්විස් ටීම් එකේ ඉන්නවනම් වටයක් තෝරගන්නවා. තමන්ගේ වටයට අනුව ප්‍රශ්න යම්කිසි ප්‍රමාණයක් සෑම සමාජිකයෙක්ම සාදාගෙන ඇවිත් ඒ අනුව ප්‍රශ්න හැමෝගෙම අහලා ඒ අනුව අපි ප්‍රැක්ටිසස් තියෙනවා. හොඳයි එහෙමනම් බොහොම පැහැදිලි විරුලලා බොහොම මහන්සි වෙලා මේ ක්විස් කම්පිටිෂන් එක සංවිධානය කරන බව. ඉතින් අපි විරුලට විතරක් සමු දෙන්න ඕනේ සනුති. මොකද මේ දැනුම් මිනුම සංගමේ බාර ගුරුතුමියත් එක්ක අපිට තවදුරටත් සාකච්ඡා කරන්න තියෙනවා. නිසා විරුලට ස්තුතිවන්ත වෙමු. රාජකීය විද්‍යාලයේ දැනුම මිනුම සංගමේ සභාපති විරුල ලියනගේ තමයි අපිත් එක්ක එකතු වුණේ මේ ක්විස් කම්පිටිෂන් එක ගැන කතා කරන්න. ඉතින් ස්තුතිවන්ත වෙනවා ඔබට අද අපිත් එක්ක එකතු වෙලා මේ සම්බන්ධයෙන් අදහස් දක්වාට. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. හොඳයි එහෙනම් අපි විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරුව තවදුරටත් මේ Blue and Gold quiz competition එක ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොළඹ රාජකීය විද්‍යාලය දැනුම විනුම සංගමයේ විසින් 35 වන වතාවටත් සංවිධානය කරන Blue and Gold quiz තරඟාවලිය පිළිබඳව තමයි අපි කතා කරමින් සිටියේ. අපි වෙනත් කෝණයකින් දැන් මේ පිළිබඳව කතා කරන්න සූදානම්. ඒ සඳහා අපිත් එක්ක අපේ මැදිරියේ එකතු වෙනවා රාජකීය විද්‍යාලයේ දැනුම විනුම සංගමේ සංගම් භාර ආචාර්යනී රෝහිණී විජේසිංහ මහත්මිය. අයබෝවන් කියලා පිළිගන්නවා. අයබෝවන්.
ඉතින් පළමු පැනේ යොමු කරන්න මේ විදිහට ඔබතුමියට දෙන මේ දැන් රාජකීය විද්‍යාලයේ දැනුම විනුම සංගමය මේ සංගමය ගැන බොහෝ දේ කතා කරා අපි. මට හිතෙනවා දැනගන්න මේ සංගමයේ මොන වගේ දේවල්ද කැපී පෙනෙන්නේ? සංගමය තුළ මොන වගේ දේවල්ද දරුවන්ට කැපී පෙනෙන දේවල් විදිහට සංගමයෙන් ලබා දෙන්නේ? අපේ සංගමයේ රාජකීය විද්‍යාලයේ මේ දැනුම විනුම සංගමය කියන්නේ සංගම් අතරින් ඊටාම කැපී පෙනෙන සංගමයක්. ඒකට හේතුව තමයි කැපී පෙනෙන කියන්නේ අපි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා ළමයි. මේ අපේ දරුවෝ හරි දක්ෂයි. මේ වෙනකොට අපි ඉදිරිපත් වෙලා තියෙන තරඟ වලින් ශූරතා 8ක් අනුශූරතා 3ක් සහ තුන්වන ස්ථාන 3ක් ලබාගෙන තියෙනවා. එතකොට මේ අපේ දරුවෝ මේ තරඟ වලට සහභාගී වෙලා මේ ජයග්‍රහණ ලබන්නේ මේ පිටුපස්සේ ඉන්නේ මම සහ මගේ සංගමයේ ඉන්නවා තව ගුරුවර කුරියන් 8 දෙනෙක්. ඒගොල්ලන්ගේ දැඩි කැපවීම සහ උනන්දුව මත තමයි අපිට මේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට අපි වාර්ෂිකව මේ ලොකු වැඩ ප්‍රමාණයක් මේ දරුවන්ට කරන්න තියෙනවා. ව්‍යාපෘති 7ක් හැම සංගමයකටම වගේ තියෙනවා. ඒ ව්‍යාපෘති හැමදාම වාර්ෂිකව නිතරම කරන ඒවත් තියෙනවා. හැමදාම කරන ඒවත් තියෙනවා. ඊට අමතරව වෙනස් ව්‍යාපෘතිත් ළමයින්ට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ අතරින් මම ඉක්මනින් කියන්නම් ව්‍යාපෘති ටික. එතකොට පාසල තුල තියෙන ඒවා තියෙනවා. පාසලෙන් බාහිරව අපි කරන ඒවත් තියෙනවා. එතකොට පාසල ඇතුලේ තියෙනවා ඉන්ටර් ක්ලාස් ක්විස් කියලා පන්ති අතරේ තරඟාවලි. ඊට අමතරව තනි තරඟාවලි ඉන්ඩිවිජුවල් ක්විස් කියලා යනවා. ඊට අමතරව තව අපේ ක්‍රීඩා උත්සවයට සමගාමීව ඉන්ට හවුස් ක්‍රිස් කියලා යනවා. ඊට අමතරව අපේ තියෙනවා අපේ බිග් මැච් එකට සමගාමීව රොයල් තෝම්බියන් ක්‍රිස් කියලා එකක්. ඒ කියන්නේ අපි රාජකීය විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලයත් එක්ක අපි තරඟාවලියක් පවත්වන එක වරින් වර දෙපැත්ත මාරු වෙවි කරනවා. ඊට අමතරව අපේ ඉස්කෝල 3ක් රාජකීය විද්‍යාලය, මියුසියස් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය එකතු වෙලා අපි වෙනම තරඟාවලියක් තියෙනවා ට්‍රැන්ගියුලර් ක්විස් කියලා. ඔය ටිකට අමතරව තව අපේ විශාලතම තරඟාවලිය හෙට දවසේ පැවැත්වෙනවා Blue and Gold Quiz 2025 කියන තරඟාවලිය. අන්තර් පාඨශාලීය තරඟාවලියක්. ඉස්කෝල 60කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වෙන්න ඉන්නවා. අපි දැන් මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ එම තරඟාවලිය පවත්වන්න. මම මේ වෙලාවේදී ආරාධිත පාසල් වලට නැවතවරක් මතක් කරනවා මේ තරඟයට සහභාගී වෙලා මේ අත්දැකීම් ලබා ගන්න කියලා. දැන් මට තව කියන්න තියෙනවා අපි මේ තරඟ වලට අමතරව අපේ පාසලෙන් පිට අපි කරනවා මේ තව විවිධ මාධ්‍ය දෙරණ සිරසයි වගේ මාධ්‍ය වලින් කරන තරඟ වලට සහභාගී වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඊට අමතරව විවිධ ආයතන වලින් තරඟ පවත්වන ඒවටත් සහභාගී වෙලා අපේ පුතාලා විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තිනවා. මම ළඟම එක කියන්නම් 2024 වර්ෂයේ අපි මාළඹේ ස්ලිට් ආයතනයෙන් Brain Busters with Slit කියන තරඟාවලිය පැවැත්වුවා. ඒගොල්ලන්ගේ සීසන් 5ක් තිබුණා. අපි ඒකේ පළවෙනි සීසන් 4ෙම අනුශූරතාවය ලබාගෙන 2024 වර්ෂයේ ශූරතාවය ලබාගත්ත එකම පාසල රාජකීය විද්‍යාලය කියලා සතුටින් කියන්න කැමතියි. එතකොට මේට අමතරව අපි ටෝකියෝ සිමෙන්ට් පෙන්ටතලම් මේ කියන තරඟාවලි ජයග්‍රහණය කළ ශූරතාවය ලබාගෙන පාසලට ළමයි විශාල ත්‍යාග මුදල් සහතික පත්‍ර ලබාගෙන තියෙනවා. ඔය තරඟ ටිකට අමතරව අපි දැන් මේ අපේ Blue and Gold quiz එක වගේම අපේ පාසලෙන් පිට අපිට ආරාධනා දෙන වෙනත් පාසල් වල අන්තර් පාඨශාලීය තරඟ වලට අපි සහභාගී වෙනවා. එතකොට දැන් මම මේ දරුවෝ ඒවට සහභාගී වෙලා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය එකක් හරි ලබනවා. ඒක තමයි අපේ තියෙන කැපී පෙනෙන විශේෂත්වය. එතකොට මේ දරුවෝ නිකන් යවන්න බෑනේ. එතකොට මගේ සංගමේ ඉන්න අනිත් ගුරුවරයන්ගේ එක්කෙනෙක් එක්ක තමයි අපි වගකීමෙන් යුතුව අපේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිතුමා වරුන් අනිකුත් ආචාර්ය මණ්ඩලයේ සියලු අය අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහයෝගය අපිට ලැබෙනවා මේ තරඟාවලියට සහයෝගය මේ පාටිසිපේට් කරන්න. එතකොට අපිට ප්‍රවාහන පහසුකම් පාසලෙන් ලබා දෙනවා. මගේ සංගමේ ගුරුවරයෙක් සමග වගකීමේ දෙමාපියන්ගේ අවසරය ඇතුව මේ දරුවෝ අපි ඒ පිට පළාත්වලට හෝ කොළඹ කලාපය තුළ පාසල් වලට සහභාගී කරනවා.
මේ තරඟවලට අමතරව අපේ තියෙනවා මේ තව විශේෂ ව්‍යාපෘතියක්. ඒ තමයි ක්විස් පයනිය කියලා සමාජ සුබ සාධන වැඩසටහනක්. ඒකෙදි අපි කරන්නේ දැන් අපේ පාසලේ ඉතින් දක්ෂ ළමයි ඉන්නවනේ. එතකොට අපේ පුතාලගේ හොඳ ටීම් එකක් තියෙනවා දැනුම මිනුම සංගමේ. එතකොට ඒගොල්ලන්ගෙන් අපි දැනුම අනිත් අපේ ලංකාවේ තියෙන අනික් පාසල් වලට ලබා දෙනවා. ඒ ලබා දෙන්නේ අපි මේගොල්ලන්ව අපි ඒ තෝරගන්නවා පාසලක්. ලංකාවෙන් කොහේ හරි පාසලක් උදාහරණයක් විදිහට අපි 2024 වර්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයේ බෝගහකුඹුර මධ්‍ය මහාවිද්‍යාලය කියන එක තෝරාගෙන ඒ පාසලට අපි ගියා. අපි කණ්ඩායමක් ළමයි කණ්ඩායමක් ගියා. තව දෙයක් කියන්න අපි මේක කරන්නේ අපි තනියම නෙමෙයි අපි තව පාසලක් ඒ කියන්නේ කුරුණෑගල මලියදේව විද්‍යාලය සම්බන්ධ කරගන්නවා. ඔය පාසල් දෙක එකතු වෙලා තමයි අපි කරන්නේ. අපි පාසල් දෙකෙන්ම ලිපි ද්‍රව්‍ය පොත්පත් ඇඳුම් ඒ අපිට අවශ්‍ය තව දෙන්න ඒ පාසලට දෙන්න පුළුවන් උපකරණත් හොයාගෙන අපි ගිහිල්ලා ඒ පාසලේ ලොකු වැඩමුළුවක් කරනවා. මේ දැනුම මිනුම ගැන තමයි කරන්නේ. කොහොමද දැනුම හොයාගන්නේ කොහොමද අන්තර්ජාලය සම්බන්ධ කරගන්නේ කොහොමද ඒවට තියෙන අවස්ථා මොනවද ඒ ළමින්ට අපි කියලා දෙන වැඩමුළුව කරලා ඊළඟට තරගයක් පවත්වලා අපි ඒ ළමින්ට අත්දැකීම ලබා දෙනවා. කොහොමද දැනුම මිනුම සංගයක් හදාගන්නේ කියලා. අපි දැනුම මිනුම සංගමයක් නැති පාසලක් තමයි තෝරාගන්නේ. නමුත් කුඩාම පාසලක් අපිට තෝරගත්තොත් මේක කරන්න පොඩ්ඩක් අමාරුයි. මොකද ළමයි යම්කිසි ප්‍රමාණයක් ඉන්න බෑ. සාමාන්‍ය මට්ටමේ පාසලක් තෝරාගෙන ඒ අවශ්‍ය කාර්ය කරලා අපි ඒක සාර්ථක නිම කරලා ආවා. ඒ අයට තරගයක් තියලා ඒගොල්ලන්ට අපි තරගෙට සහතික පත්‍ර දීලා ත්‍යාග දීලා අපි සාර්ථක නිම කරලා ආවා. මේ ටික තමයි මගේ දැන් මේකේදී මගේ කරන ප්‍රධාන කාර්යය තමයි මේ දරුවන්ව මේ ව්‍යාපෘති කරන්න කොහොමද යොමු කරන්නේ ව්‍යාපෘති වාර්තා හදාගන්නේ කොහොමද මේවට මුදල් පරිහරණය කරන්නේ කොහොමද SDS එක කරා ඊට අමතරව පාසලේ කළමනාකරණය සහ ළමයි අතර තියෙන සම්බන්ධීකරණය තමයි මගෙන් කෙරෙන්නේ. ඊට අමතරව තව එකක් කියන්න පුළුවන් මේ ළමයි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගන්න අපේ පාසලේ හවස ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දවස හවස පාසලෙන් පස්සේ ළමයි පුහුණු වීම කටයුතු වල නිරත වෙනවා. හොඳයි මම හිතන්නේ එතුමිය සෑහෙන වෙහෙසක් දරලා තියෙන බව පැහැදිලි. එතුමියගේ හඬෙන්ම එතුමියගේ හඬ එන්නෙත් නැහැ. ඒ තරම් එතුමිය වෙහෙස මහන්සිලා තියෙනවා. ඉතින් මේ විදුහල්පතිතුමා දැන් පාසලේ විවිධ සංගම් තියෙනවානේ. දැන් මේ දැනුම් මිනුම් සංගමයට අමතරව තවත් සංගම් බොහොමයක් ඇති. අපි කෙටියෙන් මේ සංගමුත් කිහිපයක් මතක් කරන ගමන් අපි විශේෂයෙන්ම අවධාරණය කරමු මේ සංගම් වලින් එකක් රාජකීය විද්‍යාලයට සහ අනික් විද්‍යාල අනික් පාසල් වලට ලැබෙන දේවල් මොනවද? හොඳයි මම කිව්වා වගේ පාසලේ තියෙනවා සංගම් සමිති 54ක් තියෙනවා දල වශයෙන්. මේවට සුවිශේෂී වූ අනන්‍ය වූ කාර්යභාරයන් තියෙනවා. අර එතුමි කිව්වා වගේ හැම සංගමයක්ම ව්‍යාපෘති පාසල තුල පාසල් අතර සහ සමාජයට ගෙනියන ව්‍යාපෘති වශයෙන් ව්‍යාපෘති කරන්න ඕන. ඒකෙදි උදාහරණයක් ගත්තම අපි ගනිමු මේ දැනුම නිවුස් සංගමය ගත්තොත් එහෙම ඒකේ දැනුම සංවර්ධනය සඳහා වැඩසටහන් වැඩමුළු ආදී වශයෙන් පාසල තුල සහ ප්‍රජාවට අනිකුත් පාසල් පද්ධතියට ඉටු කරන්න ඕන. ඒ වගේම දැනුම නිවුස් සංගම් නැති අනිත් පාසල් වලට ගිහිල්ලා අපි ඔවුන් අතර තරඟ පවත්වලා ඒ වගේම අලුතෙන් සංගම් ආරම්භ කිරීම කියන එක කරනවා. ඒ වගේම දැනුම මිනුමට අදාළ පොත්පත් පළ කිරීම වගේ දේවල් කරනවා. ඒ වගේ ධර්ම ප්‍රසාරණය සඳහා දායක වෙන්න පුළුවන් ව්‍යාපෘති විශාල වශයෙන් මේ සංගම් ආශ්‍රිතව කරගෙන යනවා. ඒ වගේම සුවිශේෂීම දේ තමයි පාසලේ අභිමානයට, ගරුත්වයට, පාසලේ ප්‍රගමනයට දායක වෙන සංගමයක් විදියට පාසලට විශාල දායකත්වයක් මෙම සංගමයෙන් මේ වෙනකොට ලොකු දායකත්වයක් ලැබෙනවා. ඒක තමයි සුවිශේෂීම කාරණය වෙන්නේ. වගේම මේ ගුරුතුමියගෙන් මේ විදිහ පැනයක් අහන දැන් අපි මේ සංගමයේ ජයග්‍රහණ ගැන කතා කරලා ජයග්‍රහණ රාශියක් ලබාගෙන තියෙන සංගමයක්. ඉතින් දැන් සංගමයට සහභාගී වෙන දරුවන්ට මොන වගේ කුසලතාද අත් කරලා දෙන්නේ සංගමයේ විසින් අපි ඒ ගැනත් ඉතාමත් කෙටියෙන් සඳහන් කරමු.
ඇතරම කියනවා මේ දැනුමෙනම දැන් අපි හිට පැවැත්වෙන තරඟය ගැන කිව්වොත් ඒක අපේ පාසලේ පැවැත්වෙන අන්තර් පාඨශාලීය තරඟාවලිය. එතකොට ඒකෙත් තියෙන්නේ අපි මේ දැනුමෙනම තරඟයක්නේ. එතකොට මේ තරඟයට අපි ලෝකයේ තියෙන සියලු ශේෂ්ත්‍ර වලින් මේ ප්‍රශ්න හදනවා. ඒකට ආදි ශිෂ්‍යයෝ අපිට සහයෝගය දෙනවා. එතකොට මේ තරඟාවලියේ ප්‍රශ්න හදන්නේ මේ ශේෂ්ත්‍ර පහක් යටතේ. එකක් තමයි කාලීන තොරතුරු, අනිත් එක ඉතිහාසය සහ භූගෝලය, ඊළඟට කලාව හා රසාස්වාදය, ඊළඟට විද්‍යාව හා තාක්ෂණය සහ ක්‍රීඩා. එතකොට මේ සියල්ලම අයිති වෙනවා. මේ සියලු මේ තොරතුරු මේ දරුවෝ මේවා ගැන සොයා බලනවා අන්තර්ජාලය හරහා හෝ විවිධ මූලාශ්‍ර ආශ්‍රයෙන් මේ තොරතුරු සොයා ගන්නවා. ඒ කියන්නේ ළමයා දැනුමෙන් පරිපූර්ණ වෙනවා ප්‍රධාන එක. නමුත් ළමයි මේ තරඟයකට සහභාගී වෙලා මේ ව්‍යාපෘති කරලා හරි මොනවායින් හරි දැනුම පමණක් නෙමෙයි ලබා ගන්නෙ. එතකොට හොඳ පුරවැසියෙක් විදියට රටට යන්න නම් මේ ළමයි දැනුම ආකල්ප කුසලතා කියන තුනම සංවර්ධනය කරගන්නවා. එතකොට ආකල්ප කුසලතා කියන ටික සංවර්ධනය වෙද්දී අපිට දැන් මේ තරඟවලට සහභාගී වෙනකොට අන්තර්පුජ්‍යල අන්තර්පුජ්‍යල සම්බන්ධතාවය ඇති වෙනවා. ඊට පස්සේ දැන් පාසල් අතර මිත්‍රත්වය ඇති වෙනවා. ඒතර අපි බොහෝ පිරිසක් දැනගන්නවා රටේ ඉන්න ළමයි ප්‍රමාණයක්, ගුරුවරු ප්‍රමාණයක්, විදුහල්පතිවරුන් හැම කෙනෙම දැනගන්නවා. ඊට අමතරව දැන් අපි මේ එකක් කරනකොට කණ්ඩායම් හැඟීම කියන එක රණ්ඩු වෙන්න අරවම නෙමෙයි, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න පුරුදු වෙනවා. ඊළඟට සාමූහිකත්වය, ඊළඟට සහයෝගයෙන් වැඩ කිරීම, ඊළඟට මේවා කරද්දී විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුරුදු වෙනවා. ප්‍රශ්න ආවම මේ ගැටලු කොහොමද निराකරණය කරගන්නේ? දැන් මේ අපේ පුතාලා මේ හෙට තියෙන තරඟේ ඒකට ලැහැස්ති වෙනකොට විවිධ ප්‍රශ්න එනවා, විවිධ ගැටලු. මම ඒවා එක එක විදියට අපිට පුළුවන් ආකාරයෙන් විසඳලා දෙනවා. එතකොට ළමයි පුරුදු වෙනවා මේ ගැටලු වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඊට අමතරව අපිට මානසික ගුණාංග, මානසික කොහොමද හිතන්නේ, ඒ ටික පුරුදු වෙනවා. ඊට අමතරව ප්‍රධානම එක දැන් අපි හැම තරඟයක්ම ඉතින් දිනන්න කියලා බලාපොරොත්තු වෙන ගියාට පෙරදෙනවානේ. එතකොට ළමයින්ට එක ගාණක් නැහැ. දැන් දෙකම ළමයි හොඳින් බාර ගන්න කැමති. ඒ කියන්නේ ජය පරාජය දෙකම සතුටින් බාර ගන්න ඔන්න ඕවාගේ දේවල් වලින් පරිපූර්ණ දරුවෙක් තමයි බිහි වෙන්නේ. මම හිතනවා අපේ රාජකීය විද්‍යාලයේ මේ දැනුම විනිමය සංගමේ මම අනිත් සංගම් වලට මුකුත් මේවා එකක් නෙමෙයි, සංගමෙන් බිහි වෙන දරුවන් රටට වැඩදායි හොඳ ආදර්ශමත් පුජ්‍යලෙක් විදියට රටට යන්න පුළුවන්. හොඳයි, විදුහල්පතිතුමනි, අපි අවසාන වශයෙන් කෙටියෙන් එහෙනම් මතක් කිරීමක් කරමු. මේ තරඟාවලිය පැවැත්වෙන්නේ කවද්ද කියන කාරණේ සහ මේ පිළිබඳ තොරතුරු ගැන. Blue and Gold quiz 25 හෙට දින, ඒ කියන්නේ අගෝස්තු මාස 28 වෙනි දින රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පස්වරු 1:30ට ආරම්භ වීමට නියමිතව තියෙනවා. ඒ සඳහා සියලු පාසල් වලට ආරාධනා කරනවා ඇවිල්ලා රාජකීයන්ගේ දැනුම උකහාගෙන යන්න කියලා. රටේ ප්‍රමුඛතම පාසලක් විදියට අපි රටේ අනිකුත් දරුවන්ට හැම විටම හැම ආකාරයකම උදව් කරන්න සදී පැහැදී ඉන්නවා රාජකීයන් හැටියට. ස්තුතියි. ඉතින් Blue and Gold quiz competition දැනුම විනිමය තරඟාවලිය සම්බන්ධයෙන් තමයි අපි කතා කරේ. ඉතින් ආරාධනා කරනවා ඔබට අනිවාර්යයෙන්ම තරඟාවලියත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අපිත් එක්ක අද සාකච්ඡාවට පැමිණියේ රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන මහතා. ස්තුතියි කියලා ඔබතුමාට ආයුබෝවන් කියනවා. ඒ වගේම රාජකීය විද්‍යාලයේ දැනුම විනිමය සංගමයේ සංගම්බාර ආචාර්යනි රෝහිණී විජේසිංහ මහත්මියටත් ස්තුතිවන්ත වෙනවා. අද අපිත් එක්ක එකතු වෙලා මේ සම්බන්ධයෙන් කරුණු අදහස් දැක්වාට. සුවිශේෂම ස්තුතිවන්ත වෙනවා විශේෂ වශයෙන් දෙරණ 24 නාලිකාවට අපගේ වෙනුවෙන් මේ ගුවන් කාලය වෙන් කර දීම සම්බන්ධයෙන් බෙහෙවින්ම ස්තුතියි.